හායි ආදරණීය යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද? ආදරණීය යාළුවනේ ආදරය ලස්සනයිද? සැබෑ ආදරය ලස්සනයි. ආදරය ලස්සනයි කියලා ආදරය හරිම චමත්කාරජනකයි කියලා ආදරණීය හරිම ප්‍රේමණීයයි කියලා කොහෙද ලියලා තියෙන්නේ? නවකතා පොත්වල කොහෙද ඇසට ආදරය සුන්දරයි කියලා තියෙන්නේ? ගුවන් විදුලි සහ රූපවාහිනී ටෙලි නාට්‍යවල, නවකතා පොත්වල, ගීතවල, තව කෙටිකතා පොත්වල ඒවායේ ආදරය සුන්දරයි කියලා තියෙනවා කියලා තියෙනවා නේද? හැබැයි ඒ තරම්ම අපි ජීවත් වෙන මේ පෘථිවි තලයේ එකිනෙකා අතර තියෙන ප්‍රේමය ආදරය සුන්දරයිද? ඒ තරම්ම චමත්කාරජනකයිද? ඒ තරම්ම ප්‍රේමණීයයිද? ඒ තරම්ම අපූර්වයිද? නෑ. දන්නවද යාළුවනේ? අපි ආදරය කරනවා නම් ඇත්තටම ආදරය කළ යුතුයි. අපි ආදරයට මීට වැඩිය ගරු කළ යුතුයි. අපි ආදරයට මීට වැඩිය ආදරය කළ යුතුයි. අපි ආදරයට ඇත්තටම පැහැපත් වර්ණයක් එක් කළ යුතුයි. ඉතින් ඇත්ත ආදරය හරිම පූජනීයයි. ඒක හරිම ප්‍රේමණීයයි ආදරණීයයි. බොරුවට ආදරය කරන එක තමයි මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. බොරුවට ආදරය කරලා පව් පුරව ගන්න එපා. ඔබ කෙනෙකුට ආදරය කරනවා කියන්නේ ඔබ ඔබේ සංසාරයේම ආදරයෙන් පුරව ගන්නවා කියන එක. ඔබ කෙනෙකුට බොරුවට රවට්ටන්නට ආදරය කරනවා වගේ රඟනවා කියන්නේ ඔබේ මුළු සංසාරයම ඔබ රවට්ටගෙන ඉවරයි. ඔබට ඊට පස්සේ සංසාරේ පුරාටම හම්බ වෙන්නේ රුදුරු මිනිස්සු. ඒ හින්දා ඊට පස්සේ කියන්න එපා දුකයි 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 කියලා. ඔබ කරගත්තු දේ තමයි ඔබට ලැබෙන්නේ. ඉතින් ඇත්තටම නවකතා පොත්වල, ටෙලි නාට්‍යවල, ගීතවල තියෙන තරම් ආදරේ සුන්දර නෑ. ඒක පිළිගන්න වෙනවා. සහ මමත් ඒක පිළිගන්නවා, ඔබත් ඒක පිළිගන්නවා, ඔබ ඒක පිළිගන්නවා කියලාත් මම දන්නවා. හැබැයි අපි ආදරයට මීට වැඩිය අරුතක් දෙන්න නම් අපි ආදරය කරන එක ඇත්තටම ආදරය කළ යුතුයි. එතකොට නවකතා පොත්වල තරම්ම ප්‍රේමණීය නොවුනත් අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන් ආදරණීය ආදරයක් ලැබේවි සහ ලබා දෙන්න පුළුවන් වේවි. ඒ හින්දා ආදරය කරනවා නම් ඇත්තටම ආදරය කරන්න. ඉතින් ආදරණීය යාළුවනේ මම ඔබේ ආදරණීය ෆාතිමා නසීදා ආදරේ ජයශ්‍රී බොහොම ස්තුතියි.